ඉතින් ඔන්න පොට් 1200 බෝට් ටිකක් කාලයකට පස්සේ මේ දාන්නේ මේ කලින් මගේ channel එකේ දැකලා තිබුණ සෑහෙන වික්කා දැන් මම හිතන්නේ මාස 5කට 6කට විතර පස්සේ තමයි මේ ආයේ දාන්නේ කලින් මිලට වඩා පොඩ්ඩක් වැඩි වෙලා ඇති කලින් මිල මම කලින් වීඩියෝ දෙකක් වගේ දැන් මෙහෙම හදාගන්න බැරි හින්දා කොට දැම්මිත් නේ මට සවුන්ඩ් නම් මම භාගයක් වත් වැඩි කරේ නෑ මේ වෙලාව පාන්දර 2:33යි වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න මේ වෙලාව මේව කරගද්දි හරි ඔයගොල්ලෝ සවුන්ඩ් එක දකින්න නැති මේ ඇම්ප් එකේ සවුන්ඩ් හොඳම ක්වොලිටි එකට තියෙනවා මේක ප්‍රොෆෙෂනල් වැඩකට ගන්න පුළුවන් මට්ටමකට තියෙන ඇම්ප් එකක් ගොඩක් අය ගෙවල් වල පාවිච්චි කරගත්තට සාමාන්‍ය දෙදරන්න වැඩක් කරගන්න පුළුවන් මට්ටමක තියෙන ඇම්ප් එකක් මේක මේ දාලා තියෙන ට්‍රාන්සිස්ටර් ඉඳන් මේ ඔක්කොම ක්ලාස් H වලට ඉඳන් අපි පාවිච්චි කරන බොට් 180 ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් දාලා තියෙන්නේ හැමදේම හොඳට තියෙනවා මේ බෝඩ් එක මේක තමයි බෝඩ් එක ස්පීකර් ප්‍රොටෙක්ෂන් ඇඩ් වෙනවා කැපැසිටර් ටික මේ වැලිපුරු පොණිමේ මේ කැපැසිටර් හොඳ කැපැසිටර් ට්‍රාන්සිස්ටර් රේල් එක ඩ්‍රයිවර් සෙක්ෂන් එක ස්පීකර් ප්‍රොටෙක්ෂන් පැත්ත ඒ ඉන්ඩිකේටර් ටික මේ විදිහට තියෙනවා ස්පීකර් ප්‍රොටෙක්ෂන් සහ ඒ සිග්නල් ඉන්ඩිකේටර් ටික ප්‍රොටෙක්ෂන් ඔන්න එක ලයිට් එක මෙතන තියෙන්නේ නික පෙන්නන්න මුලින්ම ඔන්නේදී ස්පීකර් බේරින්න ඕන හින්දා සාමාන්‍යයෙන් ඇම්ප් එක ඔන්නේදී එකපාර රිලේ අල්ලන්නේ ටික වෙලාවකින් ඕන් කරන්නේ ඔය දැන් ඕෆ් වුණා ඩොට් ඩිං ගන්න මොකද සද්ද DC ලීක් නැහැ ඔය ඕෆ් කරා මං ඔන්න මම මුන් කරන්නම් කිසිම හම් එකක්වත් එන්නේ මේ කිසිම මේකක් නැහැ මේ ඔන්නෝද කියලා හොයන්නවත් බෑ ඒගොල්ලන්ට ස්පීකර් වලින් හරියටම බයිසින් එහෙම තියෙනවා එක ට්‍රාන්සිස්ටර් එකක්වත් නිකන් රත් වෙන්නේ එකක්වත් ට්‍රාන්සිස්ටර් මේ ඔරිජිනල් දාලා හින්දා තමයි මම මේ මෙහෙම චෙක් කරේ හීට් සින්ක් නැතුව ඔයගොල්ලෝ මේකට හීට් සින්ක් එක දාගන්න ඕනේ පාවිච්චි කරද්දි මේ හරි ඔන්න මම උන් කරනම් ස්පීකර් ප්‍රොටෙක්ෂන් අල්ලලා ඊට පස්සේ ඇම්ප් එක ඔන්න ඉන්නේ ස්පීකර් වලට ස්පීකර් ප්‍රොටෙක්ෂන් ඔන්න ස්පීකර් ටිකට ඔන්න උනා දැන් නිකන් මම ස්පීකර් ළඟට ගිහින් පෙන්නන්න හම් එකක්වත් එනවද කියලා බලන්න නිකන් කනටවත් ඇහෙන්නේ මෙහෙම හම් එකක් කිසිම දෙයක් ඇහෙන්නේ මේ හොඳටම තියෙන බෝඩ් එක ක්වොලිටියට මේ ට්‍රාන්සිස්ටර් නිකන් රත් වෙන්නේ එහෙම ප්‍රශ්න නේ මේ අරලා පෙන්වෙත් මේ හීට් සින්ක් නැතුව මේ ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් ඉඳලා ඕගොල්ලෝ පිටකොටුවේ තියෙන ජහදරාවල් එහෙම මේකට දාන්න එපා ට්‍රාන්සිස්ටර් එකම ගන්නව නම් ගොඩක් හොඳයි බෝඩ් එක සම්පූර්ණ ගද්දි මේ PCB දෙන්නේ කියලාම දෙන්නේ PCB එක විතරක් දෙන්නේ PCB ළඟ ඉන්න එපා ගන්නව නම් පාස බෝඩ් එක තමයි ගන්න වෙන්නේ නැත්නම් එන කරදරේ කොහොමද නෑ එහෙම දෙන්න ඕගොල්ලොන්ට මට කොලයක් ගන්න අමතකුණා මේ ඇම්ප් එකක් ගැන මූලික දැනුමක් වත් නැති ඇටි නම් මේ කියලා දෙන්න ඕනේ නැත්නම් එකපාරට මේ බලනෝනේ හරි මේක වොට් 1200ක ක්ලාස් AB වර්ගයේ AB පන්ති ඇම්ප්ලිෆයර් එකක් මේකට ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි කරන්න පුළුවන් වෝල්ටේජ් 55න් වතුල තියෙනවා හොඳයි VAC 55 වගේ එතනින් උඩ 55.55 වගේවත් තියෙනවා නම් හොඳයි වැඩක් ගන්න මේක ඇම්පියර් 10ත් 10 ඇම්පියර් 15 ඇම්පියර් අතර වගේ ඕනේ උපරිම අවුට් එක ගන්න නම් නැත්තම් මදි ඔය පවර් අවුට්පුට් එක සහ පවර් සප්ලයි ගැන තමයි මම කිව්වේ මේ පිළිවෙලට මම පැහැදිලි කරගෙන යන්න ඒකට ලේසි මේ පවර් එක වොට් 1200ක් ඊට පස්සේ පවර් සප්ලයි පැත්ත වෝල්ට් අවුමේ 55.55 වගේ තියෙන්න ඕනේ 60 වුණත් කමන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ බෝඩ් එක හොඳට හදපිය හුරතල් කරන්න මේ චයිනීස් බෝඩ් වගේ හදන ඒවා නෙමෙයි මේ ලංකාවේ හදන ඒවා ජරා ට්‍රාන්සිස්ටර් දාලා වෝල්ටේජ් 20න් 30න් වැඩ කරන්න එන ඒවා නෙමෙයි මේ හරි ඒක හරි පවර් සප්ලයි පැත්තේ එතකොට මේක පවර් ඇම්ප් එකක් හොඳද ඇම්ප් එකක ප්‍රධාන කොටස් අපි තුනකට කැඩුවොත් එහෙම මුලින්ම ප්‍රී ඇම්ප් සෙක්ෂන් එක ඒ කියන්නේ ටෝන් කන්ට්‍රෝල් බේස් ට්‍රිබල් හදන එක ඒ බෝඩ් එක වෙනයි ඒක තමයි මේ තියෙන්නේ ඒකෙන් තමයි වොලියුම් ඇඩ්ජස්ට්මන්ට් ඒවා තියෙන්නේ ඒවා ඔයගොල්ලන්ට කඩේ ගන්නත් තියෙනවා මයික් ගන්න ඒවා ඔක්කොම එතෙන්ට තමයි බ්ලූටූත් අනමන ඔක්කොම ආවුන මේවා එතෙන්ට ඇමිලා ටෝන් හදලා එන්නේ එතනින් එන අවුට්පුට් වයර් එක මේ ඇම්ප් එකේ මෙතන තමයි ඉන්පුට් තියෙන්නේ ස්ටීරියෝ ඉන්පුට් එක මම ඒ ඔක්කොම පෙන්නගෙන යන්නේ ඔයගොල්ලන්ට කේබල් හම්බෙයි
මෙතෙන්ට සම්බන්ධ කරන්න තියෙන මික්සර් එකකින් දෙනවා නම් ඩිරෙක්ට්ම දෙන්න පුළුවන්. මික්සර් එකකින් හරි ප්‍රීඇම්ප් එකකින් එන ඉන්පුට් එක මෙතෙන්ට දෙන්න පුළුවන්. ඉන්පුට් එක එතකොට මේ ප්‍රීඇම්ප් එක ඒක වෙනයි. ඒක මේකට දාලා නැහැ. ඒක වෙනම කොටසක්. පවර් ඇම්ප් එක කියන්නේ මේකට. පවර් ඇම්ප් බෝඩ් එක තමයි මේ තියෙන්නේ. පවර් ඇම්ප් එක. ඒක එතකොට වෙනම කොටසක්. ඒ කොටස තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ පවර් සප්ලයි එක ප්‍රධාන වශයෙන් තියෙනවා. පවර් සප්ලයි කොටස දැන් මේ ට්‍රාන්ස්ෆෝමර් මේ වුණ මදි හොඳ ට්‍රාන්ස්ෆෝමර් පාවිච්චි කරන්න. මේ 40.40 වගේ ට්‍රාන්ස්ෆෝමර් එක දාලා තියෙන්නේ. මේක මදි. මේක තමයි ට්‍රාන්ස්ෆෝමර් එක පවර් සප්ලයි. දැන් මෙතන ඇම්ප් එකක කේසින් එක විතරයි අඩු. ඊටු සියල්ල මෙතන තියෙනවා. වෙන් වශයෙන් මේ තියෙන්නේ මම බෝඩ් එකක් මේ වෙනම තියෙන එකක් ඔයගොල්ලන් පෙන්වන්න ගත්ත එකක්. අරකට දුර වැඩි හින්දා. ওই විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ left and right signal input දෙන පැත්ත. ඊට පස්සේ ස්පීකර් ප්‍රොටෙක්ෂන් වලට ඕගොල්ලෝ මෙන්න මේ වගේ පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක් හරි නැත්නම් මේ වේ සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් වල වෙන ඩුවල් සප්ලයි එකක්. වෝල්ට් 12.12 වගේ උතපු පොඩි ට්‍රාන්ස්ෆෝමර් එක රුපියල් 500ක් විතර ඒ කඩේ ගන්න පුළුවන්. නැත්නම් ඒ ඕගොල්ලෝ ගන්න ට්‍රාන්ස්ෆෝමර් එකෙන් බොහෝ විට තියෙන වෝල්ටේජ් එක. ස්පීකර් ප්‍රොටෙක්ෂන් වලට ඩුවල් සප්ලයි දෙන්න ඕනේ AC මිලි ඇම්පියර් 500ක් වගේ දුන්නොත් ඇති මේකට. මෙතෙන්ට තමයි දෙන්න තියෙන 12.12 ඒ වයර් තුනක් එනවා. ඕගොල්ලන්ට එතෙන්ට දෙන්න පුළුවන්. ඒක සිග්නල් මෙතෙන්ට දෙන්න පුළුවන්. පවර් සප්ලයි දෙන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එන වයර් මේ තියෙන්නේ. ෆියුස් එක ළඟ රෙක්ටිෆයර් එකත් එක්කන් මෙතෙන්ට AC ඊට පස්සේ මෙතන 0 එක මෙතන ඇතුලෙන් තියෙනවා. මේවට මේ ඇම්ප් වල ගොඩ ඇම්ප් වල දැන් ඕගොල්ලෝ මේ බෝඩ් එක අරගෙන ඇම්ප් එකකට බස්සනවා නම් ඒ ඇම්ප් වල එන වයර් හනස්සේ ක්ලිප් මේවට වදිනවා. මේ ඇම්ප් වලට එන ක්ලිප් තමයි මේවේ තියෙන්නේ. ස්පීකර් අවුට් එක මෙතනින් තමයි යන්නේ. ස්පීකර් දෙකේ ස්ටීරියෝ අවුට් එක රින දන විදිහට ස්පීකර් අවුට් දෙක මෙතනින් පිට වෙලා යනවා. ඒතර ඔයගොල්ලෝ මේ බෝඩ් එක අරගෙන මේකට හීට් සින්ක් එකක් දාගන්න ඕනේ. තාපය අවශෝෂණය කරගන්න තාප අවශෝෂකයේ හීට් සින්ක් එකක් හොඳ ලොකු එකක් දාන්න අඩියකවත් අඟල් 12ක්වත් තියෙන්න ඕනේ. පුළුවන් තරම් හීට් සින්ක් එක ලොකු වුණාට කමන්නේ. හීට් සින්ක් එක එච්චර ලොකු එකක් නැත්නම් කෑලි දෙකකට හරි දාන්න හීට් සින්ක් දෙකක් වුණාට කමන්නේ. හීට් සින්ක් හයි කරගද්දී මේ ට්‍රාන්සිස්ටර් වලට තර්මල් පේස්ට් අනිවාර්යෙන් දාන්න. තර්මල් පේස්ට් ගුලි පිටින් ගන්නනේ. අනිත් එක මයික වතුර අනිවාර්යෙන් දාන්න ඕනේ මේවට. නැත්නම් ෂෝට් වෙනවා. ඒ කියන්නේ මේ සප්ලයි එක ධන එකක් මේ ට්‍රාන්සිස්ටර් මේවෙන් එළියට එනවා. මේ කොටසක PNP කොටසයි NPN එකයි ඍණයි ධනයි මේ කොටස් වලට එළියට එනවා. මේකේ දැන් මෙතන ඍණ මෙතන ධන තියෙන්නේ. හීට් සින්ක් එකක් සාමාන්‍ය ඇලුමිනියම් තමයි සාමාන්‍යයෙන් ඉන්නේ කොපත් එනවා. බාල චීන චට්ටියවත් එනවා. ඒව නම් දාන්න එපා. මේ ට්‍රාන්සිස්ටර් එක තන රත් වෙනවා. හීට් එක ගෙනියන්නේ ඇම්ප් එක ඩැමේජ් වෙන්න පුළුවන්. හොඳ ඇලුමිනියම් ඒව දාන්න. ගද්දි මේ හීට් සින්ක් එකම ප්‍රමාණයට තිබ්බට මේ ගාන අඩුවට ගන්න එපා. සාමාන්‍යයෙන් ඇලුමිනියම් එක අඳුර ගන්න පුළුවන්. දන්නවා. දන්නේ නැති අයත් ඉන්නවා මේ චීන චට්ටි දානවා. චීන චට්ටි නිකන් දිලිසෙන ගතිය වැඩි. බර අඩුයි, ඝනත්වය අඩුයි. චීන චට්ටි කියන්නේ මිශ්‍ර ලෝහයක්. ඇලුමිනියම් එක එහෙම නෙමෙයි ටිකක් නිලට හුරු ගතියක් තියෙන්නේ මේ ඇලුමිනියම් පාට. බර වැඩි, ඝනත්වය වැඩි ඇලුමිනියම් වල අරකට වඩා ශක්තිමත් බවත් වැඩි. ඇලුමිනියම් වල තාපය හොඳට ගෙනියන ඇලුමිනියම් එකේ අරකට වඩා. ඇලුමිනියම් පාවිච්චි කරන්න හීට් සින්ක් ඔය එක මේ මොනවද පාටිෂන් කරන්න එහෙම ගන්න බට පුළුවන් නම් ඒව මේවට හරියන්නේ. මේවා ප්‍රොෆෙෂනල් ලැම්ප් බෝඩ් එකක්. මේකේ හීට් එක හරි විදිහට අවශෝෂණය කරගන්න ඕනේ. හීට් සින්ක් එකේ වෙනම ඉන්ජිනේර කෙනෙක් ඩිසයින් කරලා තියෙන්නේ. ඒකේ රේඩියේටරේ වරල් තැලුවා වගේ තමයි නිකන් මේ ඇලුමිනියම් කියලා අපිට ඕනේව දාන්න බෑ. හීට් සින්ක් වෙනම එනවා ඇම්ප් වලටම. වාහනයක රේඩියේටරේ වරල් ටික තැළුනොත් මොකද වෙන්නේ? නිකන් යකඩ කැල්ලක් මුනන්න බෑනේ අපිට බටයක් ඇතුලින් යන්න හදන. ඒ වගේ තමයි මෙතනත් කූලින් සිස්ටම් එක. හීට් සින්ක් එක දාගන්න ඕන ඕගොල්ලෝ. පුළුවන් තරම් ලොකු වෙන තරමට හොඳයි. නැත්තම් කෑලි දෙකක් හරි අරගෙන දාන්න මේකට පුළුවන්. මේක තනි පැත්තට හදලා තියෙන හීට් සින්ක් ගන්න තියෙනවා හැමතැනම. මං හීට් සින්ක් විකුණන්නේ නැහැ. මම මේවයි PCB විකුණන්නේ. හදලම තමයි මේකේ බෝඩ් එක විකුණන්නේ. ඊට අමතරව මේවයි ට්‍රාන්ස්ෆෝමර් විකුණන්නේවත් වෙන කේසින් දාලා අමුණලා ඕගොල්ලන්ට දෙන්නේ. කෝල් ගන්න එපා. හයි කරගන්න පුළුවන් අය විතරක් ගන්න. මේ බෝඩ් අරගෙන හයි කරගන්න දැනුම තියෙන අය විතරක් ගන්න. මහ ලොකු දෙයක් කරන්න නේ. පවර් සප්ලයි දීලා ඒ ඉන්පුට් එක දීලා හරි සරල වැඩක් තියෙන්නේ. දන්න අය දන්නවා. වෙන මුකුත් ඕගොල්ලන්ට පාසන්න කරන්න මුකුත් නෑ මේකේ. එච්චරයි තියෙන්නේ. හීට් සින්ක් එක දාලා ඒ ඇනට් එක දාලා තර්මල් පේස්ට් මේවේ ගුලි පිටින් දත් බෙහෙත් වගේ ගන්නනේ. තර්මල් පේස්ට් එක දාන්නේ මේවේ සාමාන්‍ය කඩතොළු වගේ තියෙනවා. ඒවේ හරියට අර පෘෂ්ඨ දෙක හොඳට ස්පර්ශ වෙලා ඒ දෙක අතර තාපය හුමාරු කරන්න දාන්නේ.
නැතුව අනිත් එක මේ හීට් සින්ක් එකට ෂෝට් වෙනවටත් නෙමෙයි තර්මල් පේස්ට් වලින් දාන්නේ පෘෂ්ටික අර පෘෂ්ඨ අතර තියෙන මේ කඩතොළු වලින් හොඳට හීට් එක ට්‍රාන්ස්ෆර් කරන්න තමයි ඒක දාන්නේ. නැතුව මේ ෂෝට් එක වළක්වන්න මේ ෂෝට් වෙන එකට මයික පතුරු කියලා જાතියක් තියෙනවා මයික ප්ලේට් කියලා තියෙනවා. මේ ඒව කඩේ ගන්න තියෙනවා ඕගොල්ලන්ට ඕනෙම ඉලෙක්ට්‍රික් බඩු කඩේක ගන්න තියෙනවා. මම විකුණන්නේ ට්‍රාන්ස්ෆෝමර් කේසින් මේ PCB එක විතරක් කැලි නැතුව විකුණන්නේ. ඒවා තර්මල් පේස්ට් නම්බර මම විකුණන්නේ මම ඒ බෝඩ් එක තමයි විකුණන්නේ හදලා. ට්‍රාන්සිස්ටර් ඕගොල්ලෝ නැතුව ගන්න පුළුවන්. ඒ වුණාට කොටුවේ ජහජරාව නම් දාන්න එපා. මේවට පිච්චුනොත් එහෙම මේ පැත්ත පලාතම ඉවරයි අන්තිමේ. මේ 1 ඇම්ප් එකක්වත් දැනට දීපු එකක්වත් මේ ට්‍රාන්සිස්ටර් පවර් ට්‍රාන්සිස්ටර් ගිහින් එකක් ආවේ නෑ. මේ ඒත් එකක් කියන්න ඕනේ මේ ඇම්ප් එකක් මේ ඇම්ප් ඕගොල්ලෝ හදන්නේ ඕගොල්ලෝගේ ආසාවට නම් ඕගොල්ලෝ ඔපරේට් කරලා දාන්නේ ඕගොල්ලෝ එක එක අයට දෙන්න එපා පිනට ඇම්ප් පුච්චනවා ඊට පස්සේ. දැන් මේ ඇම්ප් එකක් ආවා මේකේ මේ ෆියුස් වලට කම්බි දාලා. හොඳද පරණ ඇම්ප් එකක්. මම ඒකෙත් කතන්දර කියලා ඉන්නම්. මෙන්න මේ ඇම්ප් එක මේ මහත්තයා මට රිපෙයාර් කරන්න සෑහෙන දවසක් දීලා මේ රිපෙයාර් එක ඉවර කරලා තියෙන්නේ. මේ දැන් මහත්තයාගේ මට කන්ටැක්ට් නම්බර් හොයාගන්න නැතුව ඉන්නේ. මේකේ මේ ගොන් හරක් කවුරු හරි අරගෙන ගිහින් මේ ෆියුස් වලට මේ කම්බි දාලා අමුණලා. මේකේ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් ටිකක් තමයි ගිහින් තිබේ. වැඩේ ඉතින් එතින් වර්චස් වෙලා තිනවා මේ කම්බි දාපෙකින් පැත්ත පලාතම ඉවරයි. මොකෙක් හරි ගාවට ගිහින් කම්බි දාලා. මේවා මොන හරි ප්‍රශ්නයක් ආවොත් මට දෙන්න මම ඒවා රිපෙයාර් කරලා දෙන්න මගේ ඒවා. මේ මට ඔය මේ Panasonic setup අනම්මනම් මේ ඔය ජපාන් නෑම් කොරියන් ඒවා නම් එවන්න එපා. මම ඒවා හදන්නේ පවර් ඇම්ප් විතරයි මම රිපෙයාර් කරන්නේ. පවර් ඇම්ප් රිපෙයාර් කරන අයට ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් තියෙනවා DC 200 වුණත් බය නැතුව දෙන්න පුළුවන් ඒවා. හරි. ඒ වුණ තමයි මේවට පාවිච්චි කරන්නේ. මේක රිපෙයාර් කරලා තියෙනවා. මේකේ අනන්‍යතාවය තහවුරු කරලා මහත්තයාගේ ඇඩ්‍රස් නැති වෙලා මගේ අතින්. ඒ ඔපෝ බොක්ස් එකේ මේක රිපෙයාර් කරලා දැන් සෑහෙන දවසක් මට කතා කරගන්න විදිහක් නැතුව ඉන්නේ. මේක ගෙනියන්න මේ මට කතා කරලා මේක ගෙනියන්න මේක මාස 6කට 7කට විතර කලින් හදපු ඇම්ප් එකක් මේ. කාට හරි පාවිච්චි කරන්න දීලා ඒ මනුස්සයා මේක ඩැමේජ් කරලා ඇම්ප් එක ඊට පස්සේ මේකේ පොඩි ලෙලක් තියෙන නැත්නම් මේ ඊට පස්සේ මේක ෆියුස් වලට කම්බි දාලා ඒකින් මේ මුළු පැත්ත පලාතෙම ට්‍රාන්සිස්ටර් ඔක්කොම ගිහින් මේ ඩ්‍රයිවර් පැත්තේ ඒත් මේක පවර් ට්‍රාන්සිස්ටර් එකක්වත් දිහින්නේ මේ පවර් ට්‍රාන්සිස්ටර් ඔරිජිනල්. දැන් මම මෙතනත් මේ හීට් සින්ක් වත් නැතුව මේ උන් කරලා ඕගොල්ලන්ට ඔක්කොම චෙක් කරනවා සවුන්ඩ් දාන්නේ ඔක්කොම කරන්නේ මේ ඔරිජිනල් හින්දා. මේවට මේ ලෝඩ් කරන්නවත් පුපුරලා යනවා එක්ක නැත්තම් වැඩ කරන වෙලාවෙයි කොහේ හරි ෆේල් වෙනවා ඇම්ප් එක. බාල ට්‍රාන්සිස්ටර් දාන්න එපා. ට්‍රාන්සිස්ටර් තොග කෑලි 20ට වගේ වැඩියෙන් ගන්නවා නම් තොග ඕගොල්ලන්ට 380 කට ඉන්නේ මේවා මම සේරම මම ඩිරෙක්ට් ගෙන්නන්නේ ඒවා ට්‍රාන්සිස්ටර් කොහෙන්වත් යන්නේ මේ කෑලි 20ට අඩුවෙන් ගන්නවා නම් ඕගොල්ලන්ට කෑලි 20ට අඩුවෙන් ගන්නවා නම් රුපියල් 500 ගාන වැටෙන්නේ. සාමාන්‍ය මේවා 900 ගණන් 1000 ගණන් විකුණනවා මේ ට්‍රාන්සිස්ටර් මේ පවර් ඇම්ප් වලට කට්ටිය. මේවා කඩවල වලින් ගන්න එපා. ට්‍රාන්සිස්ටර් ඕගොල්ලෝ මේ කඩවල වල විකුණන මිනිස්සු මේ ට්‍රාන්සිස්ටර් ගැන ඇත්තටම දැනුමන්නේ ඔහේ නිකන් ගෙනලා විකුණනවා. එක්ක රිපෙයාර් කරන මහත්තයෙක් ළඟට ගිහින් ඒ වගේ තැනකින් ගන්න. මොකද එයා දන්නවා මේව හොඳයිද නැද්ද කියලා. එයාගේ වැඩ වලටනේ පාවිච්චි කරන්නේ. මම ඩිරෙක්ට් ගෙන්නනවා මේ මට මගේ වැඩ වලට ට්‍රාන්සිස්ටර් කොහෙන්වත් දන්නේ මම. දැන් මේ MJ මේ E350 සවුත් වෙලා මම ඒවා ඔක්කොම ගෙන්නුවා එකක්වත්. මේ පිටකොටු වෙන්නම් දැම්මේ නෑ එකක්වත්. මේ ඉතින් මේකේ MJ 350 දෙකක් තියෙනවා මෙතන. මේ දෙක පාව මම ගෙන්නුවා. මේ ගෙන්නන්න උනා මේ ජහජරාව දාලා බැරි හින්දා. ඒක මේ නිෂ්පාදිතයේ ක්වොලිටියටම තියෙනවා. මේක ලංකාවේ හැදෙන ඇම්ප් එකක්. ඒතකොට චයිනීස් එකක් නෙමෙයි. හොඳ ක්ලියර් හඬක් තියෙනවා. මට මෙතන මේ සින්දු දාලා පෙන්වන්න බෑ. මේ රිපෝට් වදිනවා. මේ නෝමල් සින්දු දාන්න බෑ. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ මේ රිපෝට් වදින හින්දා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මෙතනින් ඉන්පුට් දෙන්න තියෙනවා. පවර් සප්ලයි මෙතනින් දෙන්න තියෙනවා. ස්පීකර් අවුට් එකේ දන්රින ඔක්කොම මේ ජැක් කලමන සේරම තියෙනවා මේක ඇවිල්ලා. මෙතන මේ ඉන්ඩිකේටර් ටික ස්පීකර් ප්‍රොටෙක්ෂන් ඔන්ලයින් ඒ ටික ඔක්කොම තියෙනවා. ඔයගොල්ලන්ට මේක හයි කරගද්දි හැමදේම මම ගෑම්ප් එක ගත්තාට පස්සේ නිකන් ඉන්නේ කියලා දෙනවා. ඒ කියලා මේ ලදරු ආය ගන්න එපා. මේක මේ ඔයගොල්ලන්ට ප්‍රී ඇම්ප් එකක වයර් ටික තුන අමුණ ගන්න බෑ නම් ප්‍රී ඇම්ප් එකට ට්‍රාන්ස්ෆෝමරේ මේ වයර් ටික හොයාගන්න එහෙම දන්නේ නැත්නම් හීට් සින්ක් එක ට්‍රාන්සිස්ටර් අල්ලා ෂෝට්ද බලන්න දන්නේ නැත්නම් ඒ වගේ අය ගන්න එපා. මේ බෝඩ් එක තියන්න විතරයි ඔයගොල්ලන්ට තියෙන්නේ. පාසන්න මොකුත් නැහැ. කෙලිම ක්ලිප් කරන්න තියෙන්නේ. මේ ප්‍රී ඇම්ප් මං ගාව සමහරට තියෙයි. නැත්නම් හොඳ ප්‍රී ඇම්ප් එකක් බලලා කඩින් ගන්න. මේ ඇම්ප් එක කලින් 15කට වගේ මං දුන්නේ. දැන් චුට්ටක් ගන්න වැඩි වෙලා ඇති. ඕගොල්ලන්ට ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ උඩත් ඇති 078 44 95 600. 078යි
44යි 95යි 600 මේක මිල අධික ඇම්ප් එකක්. එතකොට ඕගොල්ලොන්ට කූරිය චාර්ජ් එක 450 මාව විශ්වාස කරලා කලින් දාන්න වෙනවා. ඇම්ප් එකේ මුදල ගෙදරට ආපුවාම ඒ එන එක්කෙනාගේ අතට ඇම්ප් එක ලැබුණාට පස්සේ මහත්තයාලට ගෙවලා ගන්න පුළුවන්. කූරිය චාර්ජ් එක විතරක් කලින් දාන්න ඕනේ. එහෙම විශ්වාසයක් නැත්තම් ගන්න එපා. මොකද මේ ඇම්ප් එක දුන්නාට පස්සෙත් මම ඉතින් ඉහා සෑහෙන වැඩ ගොඩක් ඕගොල්ලොන්ට තියෙනවා. ඉතින් ඒ උදව් මම කරනවා විකුණලා අපි හදාගන්නේ මේ මම දැන් අවුරුදු 2කමාරක් විතර YouTube එකේ බිස්නස් කරන කෙනෙක්. සාමාන්‍ය පරණ එච්චර ලොකු ව්‍යාපාරිකයෙක් නෙමෙයි. අපි පොඩි මිනිස්සු මේ එදා වේල හම්බ කරන්න කරන වැඩක් නෙමෙයි. ඒ කියන්නේ මේ එදා වේල කරලා මේක ඇතැරලා දාලා එහෙම වේල් හොයාගන්න මිනිස්සෙක් නෙමෙයි මම. කණ්ඩ නැත්තේ නේ මට. මේ ඒකින්ද මේක හරියට කරනවා. දෙන්නේම බාලේව දෙන්නේ මේ ගත්තත් එකයි නැතත් එකයි ඔරිජිනල් දාලා ඊමිලට ක්වොලිටි එක දෙනවා. මේ ක්වොන්ටිටි එක නෙමෙයි මේ වැලියු එක කියන්නේ ඒකේ මේ ක්වොලිටි එක තමයි වැදගත්. නිකන් බොරුවට තොගයක් දාලා වැඩක් නෑ. මම දෙන ක්ලාස් D ඇම්ප් එක පවා හරියට බලලා දෙන්නේ මේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඇම්ප් එක ගැන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනේ 070 44 95 600 කතා කරන්න. 450 කලින් දාන්න ඕනේ. ගෙදරට ආපුවම ගෙවලා ගන්න පුළුවන්. ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා ඇම්ප් එක. ට්‍රාන්සිස්ටර් ඔයගොල්ලෝගේ ඔරිජිනල් තියෙනවනම් විතරක් ඔරිජිනල් කියලා පට්ට ෂුවර් නම් විතරක් දාන්න. නැත්තම් මේ ට්‍රාන්සිස්ටර් ගියපුවාම මෙතනින් නතර වෙන්නේ මේ පැත්ත පලාතෙන් පිච්චිලා තමයි නවතින්නේ. පවර් ට්‍රාන්සිස්ටර් ගියපුවාම වැඩි වර්චස් කරගෙන මටත් දෙන්න එපා කරදරයි. පුච්ච ගන්න එපා මේ එකම එකක් ආවේ මේ කාට හරි ඇම්ප් එක දීලා මේ මොකක් හරි කරලා ස්පීකර් ෂෝට් කරගෙන බොහෝ විට යන්න තියෙන්නේ නැත්තම් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පිච්චුන විදිහ හිතා ගන්න බැරි ඩ්‍රයිවර් පැත්තෙන් ගිහින් තියෙන්නේ. මේ පවර් ට්‍රාන්සිස්ටර් එකක්වත් පිච්චිලා නේ. ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් මේ තියෙන්නේ. මේකේ අනන්‍යතාවයකින් මේ තහවුරු කරලා මේක ගෙනියන්න මේකේ මහත්ය කතා කරන්න දැක්ක ගමන් මට මම සවුන්ඩ් ටෙස්ට් එක ආයෙ පෙන්නලා වීඩියෝ එක ඉවර කරන්න. මේ ඔන්න හැම එකක් මුකුත් නෑ. ලස්සනට ලොහුන්නනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කතා කරන්න. වීඩියෝ එක සෑහෙන දිග් ගහනවා. එහෙනම් කතා කරන්න.